හොඳයි මේ කෝස් එකට කතා කරන්න බලාපොරොත්තු වෙන අපි Revit ගැන. ඉතින් Revit කියන software එක ගොඩාක් දේවල් වල පාවිච්චි කරනවා. ඔයාලා Revit ගැන එක දේවල් අහලා ඇති, BIM කියලා අහලා ඇති, ඊට පස්සේ ducting කියලා කියනවා. එක දේවල් plumbing අඳින්න පාවිච්චි කරනවා, QS පැත්තට පාවිච්චි කරනවා. මේක පාවිච්චි නොකරන තරක් නැති වෙලා දැන් තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන්. Revit එක open කරලා තියෙනවා මම 2024 එක තාම මෙතන open කරගෙන තියෙන්නේ. ඔයාලා බලා ගන්න ඉස්සෙල්ලාම තියෙන architecture කියලා. ඊට පස්සේ structure, electrical ඔය විදිහට බෙදිලා ගොඩක් දීලා තියෙනවා. ඊට පස්සේ යටින් ඔයාලට බලා ගන්න families කියලා set එකක් තියෙනවා. families සෙලෙත් මෙතන තියෙන structure කියලා එකක් එහෙම තියෙනවා. ඒතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේක ගොඩාක් දේවල්වලට පාවිච්චි කරන්න පුළුවන් software එකක්. ඉතින් මේ course එකේදී අපි කතා කරන්නේ architecture පැත්තේ දේවල් ටික. එතකොට කොහොමද 1:2 2:2 plan එක 3D කරගන්නේ? ඒකේ අපි image එකක් video clip එකක් වගේ කොහොමද customer ට දෙන්නේ කියලා තමයි සම්පූර්ණයෙන් මේ course එක කතා කරන්නේ. මේ course එක ඔයාලට ඉවරනාට පස්සේ තනියම කාගෙන්වත් අහන්න යන්නේ නැතුව 3D model එකක් high quality විදිහට අඳ ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් අපි software එක ඉගෙන ගන්න කලින් අපි software එකේ පසුබිම චුට්ටක් බලමු. ඉතින් Revit කියලා කියන්නේ Autodesk කියන කම්පැනිම හඳුන්වා දුන්න එකක්. එතකොට මේකත් සහ AutoCAD එක දෙකම link කරන් වැඩ කරන හරිම ලේසි අපිට. ඉතින් එතකොට ඒකත් අපි course එකේදී කතා කරනවා. මේකේ කොහොමද AutoCAD වලින් අඳගත්තු එකක් මේකට දාගන්නේ. නැත්නම් මේකේ අඳගත්තු එක 3D model එක කොහොමද AutoCAD වලට අපි 2D plan එක විතරක් යවලා ඒකේ counseling domain එකට කොහොමද යවන්නේ. ඒ හැම දෙයක්ම මේ course එකේදී සම්පූර්ණයෙන් කතා කරනවා. ඉතින් මේ software එක install කරගන්න කලින් අනිවාර්යෙන් බලන්න ඕන ආගේ computer එකට ගැලපෙනවද වගේ version එක කියලා. ඒකෝර මම 2024 සහ 2018 කියන versions දෙකෙන්ම මේ පාඩම් mix විදියට කරලා තියෙනවා. එතකොට මට අවශ්‍ය වුණොත් එහෙම 2025 නුත් මම පාඩම් දානවා. එතකොට එහෙම කරලා තියෙන ඔයාලට මේ interface වල ලොකු වෙනසක් නැහැ කියලා පෙන්නන්න. ඉතින් interface හැම එකටම ඔයාලට හුරු කරන්න ඕන නිසා. ඉතින් ඔයාලට සාමාන්‍ය 4GB වගේ RAM එකක් තියෙන computer එකක් නම් තියෙනවා. ඔයාලට 2018 කියන එක හොඳටම ගැලපෙනවා. ඊට වැඩි version වලට යන්න එපා. 2018 න් තමයි මම උනත් personally ගොඩක් දුරට Robins අඳින්නේ. ඒක නිසා 2018 එක පාවිච්චි කරන්න පුළුවන්. සහ 2018 අදාළ වෙන families template ඒවා ටික ඔක්කොම මම දීලා තියෙනවා already. ඒ නිසා issue එකක් නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන. ඒ ටික ඔක්කොම download කරගන්න පුළුවන්. එතකොට 2024 ගත්තොත් මේ වගේ සමහර families වගේ දේවල් හොයාගන්න අඩුයි සහ extension වගේ දේවල් අපි දැන් roofing වලදී කතා කරන extension සමහර ඒවා 2024 ට තාම ඇවිල්ලා නැහැ. නමුත් 2018 ඒවා තියෙනවා. ඊට වගේ කැමති එකක් තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා ඉවර වෙලා search කරගන්න requirement කියලා මේ විදිහට system requirement කියලා search කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා install කරන්න හදන version එකට කොච්චර විතර requirement එකක් අවශ්‍ය වෙනවද කියලා. ඒ ටික බලලා ඉවරලා අවශ්‍ය version එක install කරගන්න. අඩුම version එක 2018 ඊට වැඩි version එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන. නැත්නම් මම දීලා තියෙන drawings open කරන්න ඕන බැරි වෙන්න පුළුවන්. හරි. ඉතින් කොට මම ඇයි එහෙම වෙන්නේ කියලා course එකෙන් පස්සේ කියන්න. එතකොට ඔයාලට ඒක අවබෝධ කරගන්න පුළුවන්. හරි. ඔයා software එක install කරගත්තට පස්සේ ඔයා මේක crack එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කොහෙන් හරි ගන්න payments කරලා ගන්න එකක් වෙන්න පුළුවන්. ඒක ගත්තට පස්සේ ඔයාට issue එකක් තියෙන්න පුළුවන්. ඒ issue එක තමයි වගේ live piece නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් 2018 එක මම open කරලා මෙන්න මෙතන new කියන එකට ගියොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන template එකක් මට පෙන්නනවා. මේක ඔයාට පෙන්නන්න නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඔයාගේ cracking එකේදී මොකක් හරි issue එකක් වෙලා ඉවර වෙලා template එක නැති වෙන්න පුළුවන්. miss වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවටදී ඔයාලට සිද්ධ වෙනවා ඩවුන්ලෝඩ් කරගන්න මේ ටික. මම 2018 ඒවා ටික දීලා තියෙනවා. ඒ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරලා. එහෙම නැත්නම් ඔයාලට 2024 වගේ අවශ්‍ය නම් ඔයාලට පුළුවන් Google එකේ පොඩි search එකක් දාන්න. මෙන්න මේ විදිහට Revit content library කියන එක. ඒ විදිහට search කරාට පස්සේ පළවෙනි link එකට යන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට link ටික තියෙනවා. මෙතනින් ඔයාලට ආසියාවට ගැලපෙන විදිහේ දේවල් ටිකක් download කරගන්න. මෙතන පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට ආසියාවට ගැලපෙන ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඉංග්‍රීසි content එක ගොඩක් දුරට ගැලපෙනවා. يعني ලංකාවට ගැලපෙන ඒවා ටිකක් බලන්න එපා. එතකොට ඒ ටික බලලා ඉවරලා download කරගන්න. ඔයාලට කැමති ඒවා ටිකක් කැමති රටවල් එක්ක. ඉතින් ඒ ටික ගත්තට පස්සේ ඔයාලට පුළුවන්කම මේ රටෙන් රටට නම් කරලා තියෙනවට බලා ගන්න පුළුවන්. නෝර්වේ තියෙනවා, පෘතුගාල්, සිංගප්පූර්, සවුත් ආෆ්‍රිකා, සවුත් ආසියා වෙන මේක තියෙන මේක ඩවුන්ලෝඩ් කරගත්තා නම් හරි. මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ වගේ එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ex ෆයිල් එකක් විදිහට තමයි මේක පෙන්වන්නේ. exe කියන ෆයිල් එකක් විදිහට මේක ඔයා මෙහෙම ක්ලික් එකක් දෙන්න, right click එක ඔබන්න. ඊට පස්සේ මෙයා run administer කියන එක දෙන්න. මේක install කරගන්නකොට අනිවාර්යෙන්ම install කරගන්න ඕන වගේ C එකට. ඒ කියන්නේ ඔයාගේ Revit එක install කරලා තියෙන path එකම දෙන්න. එතකොට ඒක install වෙනවා. install වුණාට පස්සේ ඔයාලට කිසිම issue එකක් නැතුව මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එහෙම install කරගත්තට පස්සෙත් ඔයාලට පෙන්වන්න නැත්නම් ඔයාලට බලන්න මෙතන browse කියන එකට යන්න. browse කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ default කියන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා කියන එක. පාවිච්චි කරන එක සාමාන්‍යයෙන් default එක. M කියලා කියන්නේ metric කියන එක, ENG කියලා තියෙන මෙතන English කියන එක තමයි මෙතන
තේරුම තියෙන්නේ. හරි මේ 2018 එක මම පෙන්නේ 2024 එකට ගියොත් මට බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන new කියන එකට ගියාට පස්සේ ආර මෙතන මේ විදිහට ටෙම්ප්ලේට්ස් ටික පෙන්නනවා. මෙතන ඔයා තෝරගන්න ඕනේ මෙන්න මේ browse key level වෙලා මේ default කියන එක තමයි තෝරගන්න ඕනේ. හරිද? එන්න මේ default කියලා තියෙන්නේ. ඒක තමයි තෝරගන්න ඕනේ drawing කරන්න. ඉතින් අපි ඒක පස්සේ කතා කරගෙන යමු. හරි. ඔයාලට මම කියලා දුන්නා එතකොට 2018 සෝ 24 content එක කොහොමද ගන්න කියන එක 2018 ඔයාලට බලන්න ගියොත් එම content හොයාගන්න නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් 2019 ඉඳන් තමයි contents ටික තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා 2018 ගන්නවා නම් මම දීලා තියෙන ටික පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අඩු ඊට ඉහළ version එකක් නම් මේ විදිහට ගන්න පුළුවන්. සහ ඔයා download කරගෙන පාවිච්චි කරන version එකට අදාළ content එක ඔයා download කරලා ඒක save කරලා තියාගන්න ඔයාට සිකුව තැනක. එතකොට ඔයාට මේකේ නැති වුණා. කියන්නේ අලුත් versions එන්න මේ කට්ටියගේ තියෙන පරණ versions වල දීලා තියෙන දේවල් මේ කට්ටිය අයින් කරනවා. ඒක SketchUp වලත් ඔයාලා බලා ගන්න පුළුවන් baby. ඉතින් Revit වලත් ඒක යාලා කරනවා. ඉතින් ඒක නිසා චුට්ටක් බල්ල වෙලා වැඩේ කරගෙන හොයා ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එක ඕන තරම් තියෙනවා. නමුත් ඔයාට ටයිම් එක වේස්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඉතින් මම ඒක නිසා ඒක දීලා තියෙනවා. ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි මුලින්ම 24 එකෙන් අපි වැඩේ පටන් ගමු. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන drawings කීපයක් දීලා තියෙනවා. මේ දීලා තියෙන්නේ මේ වගේ drawings මේකෙන් අඳින්න පුළුවන් කියන idea එක වගේ ඔලුවට දාන්න ඕන නිසා. හරි. ඉතින් ඔයාට කැමති නම් මෙයන් ගිවිල්ලා බලන්න පුළුවන්. ඉතින් ගිහලා බලලා ඔයාට idea ගන්න පුළුවන්. ඉතින් families ගැන අපි අන්තිමයට කතා කරන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා මෙන්න මේකේ drawing එක පටන් ගන්න කොහොමද කියලා බලමු. ඉතින් අපි ගිහලා මෙන්න මෙතන new කියන එකට click කරගන්න ඕනේ. new කියන එක click කරගත්තාට පස්සේ මෙන්න තන browse key level වල මෙන්න මෙතන default කියන එකට දාගන්න open කරගන්න. මෙතන okay කියන එක දෙන්න. හොඳයි. මේ විදිහට තමයි drawing එකක් open වෙන්නේ. මේක 2018 මම කරලා පෙන්නනොත් එහෙම ඒ විදිහටම තමයි වෙන්නේ. කිසිම වෙනසක් නැහැ. මෙතන architecture කියන template එකට කියලා okay කරන්නයි තියෙන්නේ. ඒතර වෙන්නේ මේ විදිහට තමයි පෙන්නන්නේ. ඔයාලට බලා ගන්න බලන්න interface දෙකේ ලොකු වෙනසක් ඔයාලට බලා ගන්න බෑ. හරිද? එතකොට ඒක නිසා තමයි මම මේ versions දෙකම ඔයාලට පෙන්නුවේ. මොකද අලුත් version වලින් යන්න කියලා ලොකු වෙනසක් එතන බලා ගන්න බෑ. පරණ version යන්න කියලා එහෙම ලොකු වෙනසක් බලා ගන්නත් බෑ. හරි. අන්න මම 2024 එකේ තාම දැන් ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන මෙන්න මේවට කියන අපි tab කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේකට ribbon කියලා. ඒතර මේ නම් දෙකම පාවිච්චි කරනවා. මෙන්න මේවට අපි කියන්නේ tools කියලා. ඒතර මේ tools bar එකේ තමයි tools ටික තියෙන්නේ. මෙතන උඩින්ම තියෙන එකට අපිට quick access tool bar එක කියලා. මේ tool bar එකට අපිට වැඩිපුර පාවිච්චි කරන ඕනම tool එකක් මෙතන දාගන්න පුළුවන්. දැන් හිතන්න අපි wall එක වැඩිපුර පාවිච්චි කරනවා කියලා මේකට right click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන එතකොට එනවා add quick access tool bar කියලා. මෙන්න මේක දුන්නේ ගමන් මෙන්න මෙතන ඒක add වෙනවා. හරිද? මේකෙන් අයින් වෙන්න පුළුවන්. මේ ඒ වගේම තමයි මෙන්න මේක කියන්නේ මෙන්න මේකෙන් අයින් වෙනවා නම් දැන් මේක add වෙලා තියෙන නිසා අපිට මුකුත් කරන්න වෙන්නේ නැහැ. මෙන්න මෙතන ගියාට පස්සේ අර බලා ගන්න පුළුවන් මේ මෙතන වැටලා තියෙනවා. ඒතකොට දැන් මෙතන වැටලා තියෙන එක අපිට අයින් කරන්න ඕන නම් මෙතන පුළුවන් මේ remove කියන එක දෙන්න. ඒතකොට මේක අයින් කරලා යනවා. හරිද? අපි දැන් ආයෙ ගියොත් එම ආයෙත් අපිට දෙනවා. හරි. ඒ වගේම තමයි මෙන්න මෙතන quick access toolbar එකේ අපිට add කරගෙන යන්න පුළුවන් සීමාවක් දක්වා විතරයි. මොකද මෙතනින් අපේ නම තියෙනවානේ. ඒ නිසා මේ හරියට ඉතලා ඇද්දි fill කරන්න බැරි වෙනවා. ඉතින් අපිට පුළුවන් මේක මෙන්න මෙතෙන් ගන්න. අපිට පුළුවන් මෙන්න මේක drop down එකක් තියෙනවා. මෙතන බලා ගන්න පුළුවන්. මේක click එකක් දීලා ඉවර වෙලා මෙතන show below the ribbon කියන එක දෙන්න. ඒතර මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක තියෙනවා. ඉතින් මේ කියලා දෙන්න කස්ටමයිස් කරගන්න ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් මෙන්න මේ ක්ලික් කරගත්තා. අපි අවශ්‍ය බව කියන එක දෙමු. ඒතර මේක මෙතන යා. ඉතින් උඩින්ම තියෙන වාගේ මෙන්න මෙතනින් තියෙන්නේ Revit එකේ version එකත් එක නම. මෙතන තියෙන application menu එක. ඉතින් ඒක ලොකු දෙයක් කරගන්න බෑ. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි AutoCAD වල වගේ නම් ගොඩක් දේවල් එතනින් කරගන්න පුළුවන්කම තිබුණා. ඉතින් අනිත් කාරණාව තමයි Revit එක වගේ ඉගෙන ගන්න AutoCAD කියන එක අනිවාර්යෙන් ඉගෙනගෙන ඉන්න ඕනේ කියලා තමයි මගේ නම් මතය තියෙන්නේ. ඔයා 2D knowledge එක තියාගෙන තමයි 3D අඳින්න යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා 3D කෙලින්ම අඳින්න කියොත් එහෙම මෙතන ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද ඔයාලට 2D knowledge එක නැති වෙන නිසා. ඉතින් මොකද ගොඩක් දුරට අපි BIM මට්ටමට ගියොත් එහෙම අපිට හම්බෙන්නේ 2D plan එකනේ. ඒක නිසා ඒක කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාට 3D දැනුම අඳින්න නම්. හරි. ඒකත් හිතේ තියාගෙන ඊට පස්සේ අපි පොඩි දේවල් ටිකක් කරගමු. මෙතන properties එක සහ properties browser එක අපිට අවශ්‍ය විදියට මේ විදියට පැත්තෙන් තියාගන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදියට අපිට අවශ්‍ය විදියට තියාගන්න පුළුවන්කම තියෙනවා. මේක මේ කුඩම මෙන්න මෙහෙම තියන්නත් පුළුවන්. ඒතර මෙන්න මෙතනින් තමයි මේ දෙකට මාරු වෙන්නේ. හරි. මෙන්න මේ විදියට. හරිද? මේක අපිට අයින් කරන්න ඕන. මේක මෙහෙම පැත්තකට ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒකත් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ තමයි මේ දෙක අපිට පෙන්වන්නේ නැත්තම් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මෙතන view කියන එකට යන්න. view එකට ගිහලා මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් user interface කියලා එකක් තියෙනවා. මෙන්න මේ ක්ලික් කරගන්න. මෙන්න මෙතනින් මේ on වෙලා තියෙන ඒවා ඔක්කොම ටික මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන project browser කියන එක off කරගත්තොත් එහෙම මෙන්න මේක නැති වෙලා ගියා. හරිද? මේ ටික නැති වුණොත් එහෙම මෙන්න මෙතන ගිහිල්ලා වෙලා ඒක on කරගන්න. හරි. ඒ ටික on කරගෙන තියාගන්න. අනිවාර්යෙන්ම ඒ ටික අපිට අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඊට පස්සේ මේ වාට බලා ගන්න පුළුවන් වෙන්නේ කැමරාස් 4ක්.
මේ කැමරාස් හතරෙන් අපිට පුළුවන්කම තියෙනවා 3D වගේ දේවල් බලා ගන්නකොට සහ එක එක එලිවේෂන්ස් බලා ගන්න පහසුවෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊට පස්සේ තව ඔයා දැනගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. ඔයාට ගියාට පස්සේ මෙන්න මේ වගේ ටූල් එකකට ගියාට පස්සේ මේ ටූල් එකේ පොඩි ඩ්‍රොප් ඩවුන් එකක් බලා ගන්න පුළුවන් නේ. මේ ඩ්‍රොප් ඩවුන් එකට ගියාට පස්සේ මේක ඇතුලේ හැංගිලා තියෙන ටික තියෙනවා. මේක AutoCAD වල වගේම තමයි. ඒ වගේම තමයි මේ පල්ලෙහාට තියෙන ලයින් එක ඒ ටූල් එක විතරක් නෙමෙයි මෙන්න මේ වගේ එකකුත් තියෙනවා. ස්ට්‍රක්චර් එකට යන්න ස්ට්‍රක්චර් ඊට පස්සේ බලා ගන්න මෙන්න මේ අතර තියෙන පොඩි ඩවුන් ඇරෝ එකකුත් තියෙනවා අනිත් පැත්තට තියෙන එක. මේකට ගියාට පස්සේ මේකේ ප්‍රොපර්ටිස් ටික තමයි මෙතනින් ඕපන් වෙන්නේ. හරිද? එතකොට පල්ලෙහාට තියෙන එකේ තව මේකේ තියෙන ඔප්ෂන්ස් ටිකත් ඇදේට තියෙන ඇලේට තියෙන එකෙන් අපිට තව මේකේ තියෙන ප්‍රොපර්ටිස් ටික වෙනස් කරගන්න පුළුවන් මෙතඩ් එකකුත් තමයි ඕපන් වෙන්නේ. හරි? හරි. ඊට පස්සේ ආයි කියලා දෙන දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් මේ හැම එකටම ඔයා වැඩිපුර පාවිච්චි කරන ටූල්ස් වලට දාගන්න ෂෝට් කීස්. දැන් ඔයාලට වෝල් එකට ගියොත් එහෙම වෝල් එකේ ෂෝට් කී එකක් ඔයාලට WA කියලා පෙන්නනවා. හරිද? ඔයා වෙන මොකකට හරි ගියොත් එහෙම අපි බලමු ස්ටෑග් එකට ගියොත් එහෙම ස්ටෑග් එකේ අපිට එහෙම පෙන්නන්නේ නැහැ. ඔයාට මේකටත් ෂෝට් කී එකක් දාගන්න ඕන නම් ඔයාට පුළුවන් view වලට යන්න. view වලට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන user interface අපි ඉස්සෙල්ලා පාවිච්චි කරපු එක. අන්න ඒකට යන්න. ඒකේ තියෙන මෙන්න keyboard shortcut කියලා මෙන්න මේක උඩ ක්ලික් කරලා දෙන්න. මෙතනින් තියෙනවාට short keys හදාගන්න පුළුවන් මේ ඔක්කොටම තියෙනවා මේ. ඔයාලට කැමති එකක් මෙතනින් හදාගන්න පුළුවන්. දැන් properties වල ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට shortcut කීපයක් තියෙනවා. තුනක් තියෙනවා මේ shortcut කියලා තියෙන මේක. මෙන්න මෙතන අවශ්‍ය එකක් මෙන්න මෙතනින් ක්ලික් කරේ ගමන් මොකක් හරි බටන් එකක් ඒක short key එකක් විදිහට වැටෙනවා. හරිද? ඒකත් කරලා බලන්න. default තියෙන ඒ වගේ පුරුදු වෙන එක හොඳයි. මොකද ඔයා කොහෙද තැනක වැඩ කරන්න ගියාට පස්සේ ඔයා default එක නෑ හම්බෙන්නේ. එහෙම නැත්නම් ඔයා විතරක් පාවිච්චි කරන PC එකක් නම් ඔයාට කැමති විදිහට කස්ටමයිස් කරගන්න ඔයාට හැකියාව තියෙනවා. හරි?